අන්න මැරුණත් මං කියලා දෙන්නේ. මගේ ෆෝන් එක මගේ යාළුවෙක්ට දෙන්න. මම ප්‍රශ්නයක් අහන්න. ඔයා මට ඔයාගේ ෆෝන් එක දුන්නොත් ඔයා මට ලව් කරන්නේ ඔයාගේ බ්‍රවුසර් හිස්ටරි එක බලන්නද නැත්නම් ඔයාගේ යාළුවොත් එක්ක තියෙන ගෲප් chat බලන්නද? මගේ නම් ගෲප් chat දෙන්න බෑ. දැන් ඔය ගොඩක් වෙලාවට යාළුවෝ කියනවානේ හරි මචං මෙහෙමයි. දැන් ඒක ඉවරයි. දැන් ඔතනින් ඔයා move on වෙන්න ඕනේ. ඔතනින් ඔයා ඉස්සරහට යන්න ඕනේ. හා මං යන්නම් හරි මං ආයි ඒක කරන්නේ නැහැ කියලා ආයිමත් ඒකම කරනවා. හරි. ඔය සමහර ළමයි ඉන්නව නේද? මට යාළුවෝ නැහැ. මගේ හොඳම යාළුවෝ දෙන්න තමයි අම්මයි තාත්තයි කියලා කියනවා නේද? අම්මයි තාත්තයි නැති කාලෙදී මට මොකද වෙන්නේ කියලා ඒ ළමයට හිතා ගන්න බැරි වෙනවා. ඔව්. සමහර වෙලාවට මෙහෙමයි දැන් මොකක් හරි එකට වෙලා දැන් අපි ඒ පාර්ට්නර්ට කැමති නැහැ. අපි දැන් යන්තම් ඔන්න බ්‍රේක් අප් වුණායින් පස්සේ අම්මෝ අපි කැමති නැහැ කියලා කිව්වම පස්සේ අනිත් පැත්තට ගිහලා යාළු වෙන යාළුවොත් ඉන්නවනේ. ඒතර අපි වැරදිකාරයෝ. Hi. Hi. Take one with Madhav. Episode 5. 5 වැඩේ මේ පටන් ගන්නකොට මෙච්චර දුරක් යන්න හිතුවේ නෑ. හැබැයි වැඩේ ඔයගොල්ලන්ගේ ප්‍රතිචාරات එක්කලා අපිත් පොඩක් මොටිවේට් වුණා වැඩේට. ඔව් දැන් අපි 5th episode එකටම ආවා. අද හරි ඉන්ටරෙස්ටිං ටොපික් එකක් කතා කරන්න. අපි හැමදාම පොඩ හැමෝටම අර වැලිඩ් වෙන දේවල්නේ කතා කරන්නේ. අද මොකද ටොපික් එක? අද ඕගොල්ලන්ටත් අපිටත් අපේ ජීවිතේට මාරටම වැදගත් දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඒ තමයි යාළුවෝ. යාළුවෝ ඕගොල්ලන්ගේ ජීවිතේ සාර්ථකත්වයට හේතු වුණාද? එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියන්නේ අපේ ජීවිතේ කෙලවෙන්න හේතුනේ යාළුවෝ කියලා නේද? එහෙම නැත්නම් අපේ ජීවිතේ අසාර්ථකත්වයට හේතු වුණේ යාළුවෝද කියලා අපි කතා කරමු. හරියටම කිව්වොත් ඔයා තෝරගන්න ඕන මොන වගේ යාළුවෝද? ඔයාගේ ජීවිතේ ලස්සන කරන්නේ මොන විදිහේ යාළුවෝද කියලා අපි අපේ අත්දැකීම් එක්කලා ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්න සූදානම්. පටන් ගමු. හරි. මම මුලින් වාගේ මෙහෙම අහන්නම්කෝ. මම ලෑස්ති වෙලා හිටිය අහන්න. ඔය අහන්න. ඔයාට යාළුවෝ කී දෙනෙක් විතර ඉන්නවද? මට යාළුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි අර ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ළඟම ඉන්න යාළුවෝ ඉන්නේ ඊටාම කීප දෙනයි. ඔයාට කොච්චර ඉන්නවද යාළුවෝ? මට ඉතින් ඔයත් එක්ක බලද්දී මේ ඊට කියන්නේ සාපේක්ෂව අඩුයි. හැබැයි ඉන්නවා. ඉතින් මට හරි විශ්වාසවන්ත යාළුවෝ ඉන්නවා. කියපු හැමතැනින්ම ඉස්කෝලේදී, යුනිවර්සිටි එකේදී, වැඩ කරන තැනදී අර ඒ වගේ විශ්වාසවන්ත කට්ටිය හම්බෙලා තියෙනවා. හරි. ඔයාගේ ජීවිතේ ඔයාට හම්බෙච්ච යාළුවෝ ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න හේතු වුණාද? නැත්නම් ඔයාගේ ජීවිතේ නිකන් අපරාධි මම මේ මිනිස්සු ආශ්‍රය කරේ කියලා හිතන යාළුවෝ ඔයාගේ ජීවිතේට හම්බෙලා තියෙනවද? එහෙම නෑ. මට ඇත්තටම මම අර ෆ්‍රෙන්ඩ් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇත්තට මම ලකි. මට එහෙම කවුරුත් අර මට බිට්‍රේ කරලා එහෙම එක්ස්පීරියන්සස් නෑ. මම හරි ලකි මේ පැත්තේ. මට එක්කෙනෙක් ඉන්නවා එහෙම. මගේ ජීවිතේ ඇත්තටම මේ හොඳ යාළුවෝ තමයි තෝරගත්තේ. ජීවිතේට එහෙම එක්කෙනෙක් ඉඳලා තිනවා. ඒ මනුස්සයාව මම අයින් කරා. ඉවරයි. ඒ මනුස්සයාව මම අයින් කරා. මටත් ඔළුවට එන්නේ නෑ. ඒ මනුස්සයාව එක්කෙනා මම ජීවිතෙන් අයින් කරා. අයින් කරාට පස්සේ ඒක ඉවරයි. ඒ කියන්නේ මම හිතනවා දැන් මේක ඇවිල්ලා අපි පොඩි සංසාරේ ගමනක් හරිද? මේ ගමන අපි කරේ තියාගෙන යන්න ඕනේවත් තියෙනවා. කරෙන් අයින් කරලා යන්න ඕනේවත් තියෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. දැන් කතා කරමු අපි යාළුවෝ කොයි විදිහටද තියෙන්නේ දැන්. මේ මට මතකයි මම දහම් පාසල් යන කාලේ යාළුවෝ ගැන මේ පාඩම් කරද්දී දහම් පාසල් නෙමෙයි ඉස්කෝලේදී හරි. මම හිතන්නේ ඕ ලෙවල්ස් වලට. අඤ්ඤු දත්තහර වචීපරම අනුපිය බාණී අපාය සහාය කියලා හැමත් යාළුවෝ මේ වර්ග කළා. අප අන්තිම එක මම අහලා තියෙනවා. අපාය සහාය. ඒක මම අහලා තියෙනවා. ඒ කියන්නේ ඒක මේ පොඩි ඩෙෆිනිෂන්ස් තියෙනවා ඒකේ. මම හිතන්නේ ඒක බුදු වදන තුල තිබිච්ච දෙයක්. හරි. එච්චර ඩීප්ලි යන්න ඕනේ. අපි කතා කරමු මේ මෙහෙම එක ඩීප්ලි කියන්නත් බෑ. ඒක ඇත්තටම ඒ හරිම සරල අපිට ඒ කාලේ කියපු ඒවත් අදටත් ඇප්ලයි කරන්න පුළුවන්. හරිම සරල විදියට දේශනා කරපු දේවල් තමයි ඒවා. නමුත් අපි ඊට වැඩිය කැෂුවල් ටෝක් එකක් යන්. හරි. ඔයාගේ ජීවිතේ ඔයාට යාළුවෝ සාමාන්‍යයෙන් ළඟම කියලා කොච්චරක් ඉන්නවද? ළඟම කියලා. ඔව්. මම හිතන්නේ 10කටත් අඩුයි ළඟම කට්ටිය. ඒගොල්ලෝ
ඔයාගේ නිකන් ජීවිතේ චූටි කාලේ ඉඳන් ඉන්න යාළුවෝද මධ්‍ය කාලේ හම්බෙච්ච යාළුවෝද නැත්නම් පිටිපස්සේ කාලේ මෑත කාලේ හම්බෙච්ච යාළුවෝද? මට ඉස්කෝලේ යන කාලේ ඉඳන් හොඳම යාළුවොත් ඉන්නවා. ඒගොල්ලෝ අදටත් හොඳම යාළුවෝ ඉන්නවා. ඊට පස්සේ යා යුනිවර්සිටි එකේදීත් හම්බුණා යාළුවෝ. ඒ යාළුකනුත් එහෙමයි. ඊට පස්සේ මම අන්තිමටම දැන් ඉන්ටර්න්ෂිප් කරද්දීත් ඇත්තටම හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් ඒගොල්ලන් එක්ක තාම ඒ කන්වර්සේෂන්ස් තියෙනවා. සාමාන්‍යයෙන් කියලා කතාවක් අහලා තියෙනව නේද? මට නම් ඔය යාළුවෝනේ මම ඔය යාළුවා ආශ්‍රය කරන්නේ මට මං තනියෙන් ජීවත් වෙන එක හොඳයි වගේ කියනවා අහලා තියෙනව නේද? අනේ නෑ මචං එයාට යාළුවෝ නෑ නැත්නම් එයා යාළුවා ආශ්‍රය කරන්නේ නැති කෙනෙක් එහෙම කියලා කියනවා අහලා තියෙනවද? ඒක පොඩි අර නිකන් ක්වෙස්චන් මාක් එකක් ඇත්තට මට එහෙම කට්ටියව පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. එහෙම යාළුවෝ නෑ කියපුවාම. එහෙනම් ඒක ඒ කෙනාගේ වැරද්ද. සමහරට මෙහෙමයි බෑඩ් චොයිසස් වෙන්නත් පුළුවන්. කියන්නේ අවාසනාවකට යාළුවෝ හම්බුන කට්ටිය යාට කියන්නේ යාළුකම් නැති වෙන්න තරම් දේවල් කරලා එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට මං හිතනවා අර ඒක ඒ කෙනාගෙත් අවුලක් ඇති. එහෙම යාළුවෝ කියන එක ඔච්චර කල් ජීවිතේ කියන්නේ මෙහෙමයි මුල් ඉස්කෝලේ යන කාලේලා කමක් නැහැ. ඊට පස්සේ දැන් අවුරුදු 30ක් ඒ වගේ පනිනකම්ම එතකොට ඒත් හොඳ යාළුවෙක් එහෙම ළඟම යාළුවෙක් නැහැ කියන එක පොඩක් ප්‍රශ්නයක්. හරි මෙන්න මෙහෙමයි කතාව. සාමාන්‍යයෙන් අපේ ජීවිතවලට අපිට ඇත්තටම යාළුවෝ ඕනේ. මට නම් මගේ ජීවිතේ යාළුවෝ. අපේ හැබැයි ඔය යාළුවෝ තෝරගන්න ගිහිල්ලා වැඩේ හරියන වෙලාවලුත් තියෙනවා ගොඩාක් වෙලාවට තියෙන ජීවිතේ වැරදුණු වෙලාවල්. සාමාන්‍යයෙන් යාළුවෝ තමයි අම්මලා එපා කියන වැඩවලට සපෝට් කරන්නේ. ඒත් යාළුවෝ. එතකොට අර මන් දැන් කී සැරයක් කියලා දෙනද ඕක හරියන්නේ නැහැ යන් කියලා කියද්දිත් ඒත් කමක් නෑ මං ඉන්න කියලා කියන්නේත් යාළුවෝ. නේ යාළුවෝ කියන එක හරි පොදුම. එහෙම හිතලා තියෙනවද ඔයාලට? අනේ ඔව්. සපෝට් කරපු යාළුවෝ? ඔව් ගොඩක් ඉන්නවා. දැන් මෙහෙමයි. අපි අර ඔයා කතා කරපු කාරණාව කියමුකෝ මමත් ගොඩක් වෙලාවට අහලා තිනවා මේ මම නම් යාළුවෝ ආශ්‍රය කරන්නේ මට යාළුවෝ නෑ. මට යාළුවෝ කරදරයි. යාළුවෝ තමයි මගේ ජීවිතේ මට මෙච්චර මම මේ වැටලා ඉන්න තැනට මාව පත් කරේ මගේ යාළුවෝ තමයි කියපු අය. අර ඔයා කිව්වා වගේ සමහරට ඒක එහෙම වෙන්නත් පුළුවන් නේ. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතේට හම්බ වෙන හැම කෙනා තුළම වැරද්දක් දකිනවා නම් හරිද? ඒක මෙහෙම හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. තමන්ට මුණ ගැහෙන හැම කෙනාම තමන්ට වැරදි කරනවා තමන්ට වැරදිමයි කරන්නේ කියලා තමන්ට හිතෙනවා නම් මට හිතන විදිහට එතන තමන්ගේ පොඩි අවුලකුත් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ යාළුවන්ගේ විතරක්ම නෙමෙයි. දැන් මට එහෙම හිතනවා නම් මගෙත් පොඩි අවුලක් ඇති. ඒතර මම උත්සාහ කරන්න ඕනේ ඒක වෙනස් කරගන්න. දැන් මං ගැන කතා කරොත් මම ඉන්න ෆීල්ඩ් එකත් එක ගත්තාම මට මාරට යාළුවෝ ඉන්නවා. සරල සිංහලෙන් කිව්වොත් අම්බාන්ට යාළුවෝ ඉන්නවා. හැබැයි ඒකනේ ඒකට හේතුව තමයි දැන් ඔයයි මමයි කම්පෙයාර් කරලා බලුවොත් ඔයාට ඩේලි හම්බ වෙන සර්කල් එකට වැඩිය මගේ සර්කල් එකට අපි ඉන්න ඉන්ඩස්ට්‍රියත් එක මාර විශාලයි. ඒ අයත් එක්ක මම නම් මං හදාගත්ත එකක් එක. ඒ අයත් එක්ක ඒ යාළුකම් පවත්වන ඩිස්ටන්ස් එක කොච්චර ළඟද දුරද කියන එක කාටවත් හානියක් වෙන්න නෙමෙයි. හැබැයි මම මේන්ටේන් කරන එකක් තියෙනවා. උදාහරණයක්. දැන් මං අද නාට්‍යයක ෂූටින් යනවා. ඒ ෂූටින් ගිහිලි වෙනකොට ඔන්න අද සමහරවිට පාටියක් වෙන්න පුළුවන්. හෙට යනවා මගේ ප්‍රෝග්‍රෑම් එක කරන්න දෙරණට යනවා. එතනත් යාළුවෝ. එතනත් සමහරට වැඩි වෙලා යාළුවෝ කට්ටිය අපි කොහේ හරි යද්දී කියලා අහනවා වෙන්න පුළුවන්. තව තැනක අනිද්දාට යනවා තව තැනක. එතනත් වෙනම කට්ටියක්. එහෙම ගත්තාම අපේ සර්කල් එක මාර විශාලයි. ඔව්. හරිම විශාලයි. ගොඩක් වෙලාවට අර මතකද මාව කියලා හුවා මම මතක නැති වෙන තරම් කට්ටිය. මට ඒක තරම් ඔක්වර්ඩ් මොමන්ට් එකක් නෑ මට ඒක මාර අපහසුවක්. මතකද මතකයි නේ මාව කියලා අහනවා නේද? ඒ තරමට අපිට යාළුවෝ හම්බ වෙනවා. හරිද? හැබැයි ඔයා හිතන්නකෝ දැන් ඔය අහනානේ මම සාමාන්‍යයෙන් මම ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්. ඉන්ට්‍රෝවර්ට් කියන්නේ මම කියන්නේ ඔයාලා ඒක මේ නෑ වැඩි අර අවුට් ගෝයින් නැහැ. ඒක ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි. මෙයාව දැක්කම මමත් හිතුවේ නෑ. මෙයා අර තමන්ගේ පාඩුවේ ගෙදරට වෙලා වැඩි සද්ද බද්දයක් නැතුව අර එහෙම ඉන්න කැමති කෙනෙක්. මෙයාව දැක්කම මෙහෙම හිතෙන්නේ නෑ. උනට ගොඩක් අපි දෙන්නම විශේෂයෙන් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියන්නේ පුළුවන් තරම් පබ්ලික් අපියරන්සස් අඩුවෙන්ම තියාගන්න දඟලන දෙන්නෙක් අපි. ඒකට හේතුව මං හිතන්නේ අපි ගොඩක් වෙලාවට අපේ ජොබ් එක තියෙන්නේ සද්ද බද්දත් එක්කනේ. ඒ කියන්නේ ශබ්දත් එක්කලා. මගේ ජොබ් එක තියෙන්නේ ගොඩක් වෙලාවට සහ ගොඩක් පිරිසත් එක්ක මුණ ගැහෙනවා. ඉතින් මට ඕනේ
වැඩ ඉවරුනහම ගෙදර එන්න. ඔව්. හරිද? එයා එහෙමයි. වැඩ ඉවරන ගමන් මට කෝල් එකක් ගන්නවා විශ්වාස කරන්න මේ දොර අරගෙන ගේ ඇතුළට එනකම් අපි කෝල් එකේ. කෝල් එකේ එනවා. ඔව් ඊට පස්සේ කට් කරන්න ඇතුළට ආවා. ආවා. මේ දොරෙන් ඇතුළට ආවට පස්සේ තමයි අපි කෝල් කෝල් එක එක කට් කට් කරන්නේ. හරි. දැන් ඒ වගේම අර ජීවිතේ ළඟම දේවල් කියන්න පුළුවන්. ඩිසිෂන් මේකින් වලදී උපදෙසක් ගන්න පුළුවන්. ක්ලෝස්ම යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඔව්. හරිද? ඒක මගේ ලයිෆ් ලයින් වගේ. ලයිෆ් ලයින් වගේ. සමහර ලාවට 50-50 මම හිතනවා මම මේක කරන්න දෙපාද කරන්න මම මේක ගන්න දෙපාද කියලා හිතිලා මං ඒ වගේ යාළුවෙක්ට කෝල් කරලා අහනවා මේ මම මෙහෙම එකක් කරන්න හදනවා මොකද කියන්නේ මේ කරන්න දෙපාද කරන්න දෙපාද කියලා හිතනවා එයාත් ඒ මොමන්ට් එකේ එයා ගන්නවා එයාත් 50-50 ගන්නවා එයා pros and cons එක එයා බලනවා බලලා ටක් ගලයා කියනවා ගනි අවුලක් නැහැ ගන්න කියලා කියනවා හරිද ඒවා ගොඩක් වෙලාවට හරි පොසිටිව් හොඳ පොසිටිව් වයිබ් එකක් ඒක මං කියන්නේ ඒක හරියම ජීවිතේට හරි ෂෝක් හැබැයි එහෙම අපි ඒ දේවල් ෂෙයා කරලා එහෙම අපි අපේ ඩිසිෂන්ස් වලට ඒගොල්ලන්ව ඉන්වෝල්ව් කරගන්න මුලින් අපි හොඳට ෆ්‍රෙන්ඩ් සර්කල් එක හදාගෙන ඉන්න ඕනේ සිලෙක්ට් කරගෙන ඉන්න ඕනේ කවුරුන්ද ඒ කියන්නේ කාවද විශ්වාස කරන්න පුළුවන් කියලා අපි මුලින් සිලෙක්ට් කරගෙන ඉන්න ඕනේ හරියට හරි එතකොට දැන් ඕකේ මතක් කරොත් එහෙම මේ අපි පුංචිම කාලේ පුංචි කාලේ අපිට යාළුවෝ හිටියා ඊට පස්සේ ටිකක් ලොකු වුණාට පස්සේ ඉස්කෝලේ කාලේ යාළුවෝ හිටියා ඊට පස්සේ අපි කරන රැකියාවල් වලට අදාළ යාළුවෝ ඉන්නවා ඒතර ඔය ඔක්කොම හැම වෙලේම කතා කරන්නේ නේද සීමා සහිතව තමයි කතා කරන්නේ ඔයා එහෙම කතා කරන කී දෙනෙක් ඉන්නවද අර ඩේලි මට ඇත්තට මෙහෙම ඇත්තට බැලුව 20ක්වත් නැති තරම් මොකද මම මගේ ෆීල්ඩ් එකේ එහෙම ලොකුවට කට්ටියව හම්බ වෙන්නේ නැහැ නේ ඉතින් මම හිටපු තැන් වලින් හදාගත්ත යාළුකම් තමයි තියෙන්නේ අනිවාර්යයෙන් ඒතර මට ඉස්කෝලේ ඉන්නවා යාළුවෝ ටිකක් ඒ කට්ටිය ඉන්නවා ඉස්කෝලෙන් ඇත්තට දැන් කන්ටැක්ට් එකේ ඉන්නේ කීප දෙනයි ගොඩක් අය රට හැබැයි ඉතින් මෙහෙමයි ඒ දුර වුණත් හැමදාම කතා කරන්නේ නැති වුණත් ඉතින් එක මෙසේජ් එකකින් හරි එක කෝල් එකකින් හරි අර වෙනද වගේම ඒ කියන්නේ ඒ තිබ්බ විදිහටම යාළුකම ඒ විදිහටම කතා කරන මාස ගානකින් කතා කරත් ඒ යාළුකම් එහෙමමයි ඕගොල්ලන්ගේ ජීවිතේ හම්බෙලා තියෙනවද වාසියට ඕගොල්ලෝම ආශ්‍රය කරන අය ඒ කියන්නේ වාසියට ඔයාව යාළුවෙක් විදිහට තියාගන්න යාළුවෝ වගේ ජීවිතේ හම්බෙලා තියෙනවද ඔයාට හම්බෙලා තියෙනවද නෑ මට හම්බෙලා තියෙනවා ඔයාට මට හම්බෙලා තියෙනවා එතකොට එතනදී ප්‍රධානම දේ තමයි බලන්න ඕන මෙයා මාව පාවිච්චි කරනවද ඒ කියන්නේ මෙයා මාව එයාගේ වැඩක් කරගන්න යූස් කරන්න විතරමද යාළුවෙක් වෙන්නේ කියලා සමහරවිට අපි වැඩ බල කරද්දී මට ඔයාගෙන් උදව් තියෙනවා ඔයාට මගෙන් උදව් තියෙනවා ඒක ෂෙයාරින් හරිද ඒක කිසිම ගැටලුවක් අන්ඩර්ස්ටෑන්ඩින් හැබැයි නිකන් උදාහරණයක් හිතන්නකෝ මාර යාළුවෙක් ළඟදී ඉඳන් ඉන්නවා පුදුම යාළුවෙක් ඒ යාළුකම ටිකක් හොයලා බලලා කල්පනා කරලා බලපුවම හැමදාම උදේට මම වැඩට යනකොට මගේ බයිසිකලේ යන්නේ එයා මන් ළඟයි ට්‍රාන්ස්පෝර්ට් වැඩේ කරගන්න තමයි මම මේ යාළුකමට ආශ්‍රය කරන්නේ ඒ වගේ අවස්ථානුකූලව යාළුවෝ ඉන්න වෙලාවල් අපේ ජීවිතේට හම්බ වෙලා තියෙනවා තව දේවල් තියෙනවා හැබැයි මෙහෙමයි ඉතින් යාළුවන්ට උදව් කරන්නත් ඕනේ ඉතින් එහෙම හරි නේ මං කියන්නේ යාළුකම රේට් කරගන්න ඕනේ රේට් කරපුවම Tamanට තේරෙනවා අඳුන ගන්න ඕනේ හරියට හරි යාළුවව මේ මම මෙයාව තියෙන පොසිෂන් කරලා තියෙන තැන හොඳද නැද්ද ඊළඟට අපිට කෙලවෙන හොඳම දේ මං කියන්නද ඕක තමයි ඔයගොල්ලොත් කරන ලොකුම වැරද්ද ජීවිතේ ඔයා අතිශය පෞද්ගලිකව තියාගන්න ඕන දේවල් යාළුවොත් එක්කලා ඉවක් බවක් නැතුව කිසිම බැරියර් එකක් නැතුව ගේට් ඔක්කොම ඕපන් කරලා සේරම යාළුවට මේ අද ඊ හම්බෙච්ච කෙනාට කියලා දානවා. හරිද? එහෙම කියලා දැම්මට පස්සේ ඔයාගේ ඊටාම දුර්වල දේවල් ඊටාම දුර්වල ස්ථාන එයා හරියට අඳුර ගන්නවා. එහෙම කෙනෙක් හොඳ කෙනෙක් වුණොත් හොඳයි නරක කෙනෙක් වුණොත් එයා හරිම උපායශීලී විදියට ඔයාව මෙහෙවනවා. ඔයාව පාවිච්චි කරනවා. ඔව් ඒක ළඟ කාලෙක හම්බුනහම කෝකටත් ඒ අතිශය පෞද්ගලික දේවල් කියන්න යන්න එපා. කාලයක් තිස්සේ අඳුනන අර එහෙම කියන්නේ in the long run එහෙම යාළුකමක් තිබ්බ කෙනෙක්ට කියන එක කමක් නැහැ. හැබැයි ඒ කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා හිතලා බලලා සිලෙක්ට් කරලා එහෙම. ඒක මෙහෙමයි. ඉතින් ඇත්තටම ඕක නිකන් ලක් එක තමයි ඉතින්. සමහර වෙලාවට හොඳ අයත් හම්බ වෙනවා. සමහර වෙලාවට නරක අයත් හම්බ වෙනවා. මට වාසනාවකට මෙතෙක් හම්බෙලා නැහැ. ඉතින් මගේ දේවල් හැම දෙයක්ම දන්නවා ඒගොල්ලෝ. මෙහෙම දෙයක් තියෙනවා. ඕගොල්ලන්ගේ ජීවිතය කියන්නේ මගේ මම මාව ගන්න උදාහරණයක් මට හොඳ යාළුවා හිටපු නිසා තමයි මම අද මෙතන ඉන්නේ.
හරිද මගේ දෙමව්පියොත් දන්නවා මගේ යාළුවෝ අම්මයි තාත්තයි දැනගෙන හිටියා. ඒගොල්ලෝ මගේ අපේ පිරිස දැනගෙන හිටියා. මම ආශ්‍රය කරන්නේ කවුද කියලා. හොඳ අය ආශ්‍රය කරපුවාම හොඳ දේවල් ලබන්න පුළුවන්. හැබැයි මොනියම් හෝ මොහොතක මොනියම් හෝ හේතුවක් නිසා වැරදි ආශ්‍රයකට ගියොත් ඒක තමන්ගේ ජීවිතේ සම්පූර්ණ විනාශයටම හේතු වෙනවම තමයි. වැරදි පුරුදුවලට මේ වෙන්න පුළුවන් ඒක. තව දෙයක් තියෙනවා. එහෙම අය ඉන්නකොට අපි උදාහරණයකට කියමුකෝ තමන් භාවිතා කරන අපි හිතමුකෝ මොන හරි නොසුදුසුයි කියලා හිතන භාවිතා කරන දේවල් කියමුකෝ. උදාහරණයක් මට පුළුවන්කම තියෙනවා අරක්කු බොන යාළුවෝ ගාව ඉන්න. මම බොන්නේ නැත්තම් නෑ මචං මම බොන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන් ඒ පුළුවන් හැකියාව තියෙනවා. හරිද? සිගරට් බොන යාළුවෝ ගාව ඉන්න පුළුවන්. සිගරට් බොන්නේ නැත්තම් නෑ මම සිගරට් බොන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ පෞරුෂය ගොඩනගා ගද්දී තමන්ට පුළුවන් දේ පුළුවන් කියන්න. බැරි දේ යාළුවා කිව්වා එයාගේ හිතරේ දෙයි අප්සෙට් යයි බොස් තමයි මට එන්න කිය බොස් කතා කරාම මට බෑ කියන්න බෑ වගේ අර ඒ වගේ ඩිසිෂන්ස් ගන්න යන්න එපා. ඔයාගේ ජීවිතේ ගන්න ඕන ඍජු තීරණ යාළුවා ඉදිරියේදී ගන්නම ඕනෙමයි. ඒක ෆ්‍රෙන්ඩ්ලි විදියට ෆ්‍රෙන්ඩ්ලි නෑ කිසිම මේකක් නැතුව. එහෙම අන්කම්ෆර්ටබල් දේවල් වලට පොළඹවනවා නම් ඉතින් එතනින් අයින් වෙන එක තමයි මම නම් හිතන්නේ හරිම දේ. මෙහෙමයි. හැබැයි සමහර වෙලාවට සිටුේෂන් එක අනුව අපිට ඒ තැන්වල ඉන්න වෙනවා. එතකොට හැබැයි ඉතින් මොලේ පාවිච්චි කරලා එතකොට බලන්න ඕනේ මම දැන් මේක එපා මට ඕනේ නෑ කියපුවාම ඒ ඉන්න යාළුවෝ ඒකට රෙස්පෙක්ට් කරනවා නම් මොකද අපි හැමෝගෙම choices එක වගේ නැහැ. ඉතින් හරි ඔයාගේ කන කියලා ඒකට mutually respect කරනවා නම් ඒත් කමක් නැහැ. මොකද අපිට situation එක අනුව ඉතින් තැනක ඉන්න වෙනවා. ඒ දේවල් තියෙනවානේ. හරි. හැබැයි ගැලපෙන්නෙම නැත්තම් ඒ තැනින් අයින් වෙන එක තමයි හොඳ. ඒ වගේම දැන් මම කියවනේ මට ඉන්නවා කියලා මාර යාළුවෝ ප්‍රමාණයක් ඉස්කෝලේ කාලේ යාළුවෝ ඉන්නවා. අර ඔයා කිව්වා වගේ ඩේලි මෙසේජ් කරන්නේ නැහැ. ඩේලි කතා කරන්නේ නැහැ. හැබැයි මොකක් හරි දෙයක් තියෙනවා කියලා හරි යාට කරදරයක් හරි මොකක් හරි උදව්වක් හරි ඕනේද කියන වගේ දැනුණු වෙලාවේ අපි හැමෝම මේ වෙනුවෙන් පෙනී සිටින්න අමතක කරන්නේත් නැහැ. ඒක එහෙම තමයි. සමහරවිට අවුරුදු ගානකින් දැකලා නැහැ වෙන්න පුළුවන්. හැබැයි මට ඉන්නවා ජීවිතේ ඕන දෙයක් ෂෙයා කරගන්න පුළුවන් ලයිෆ් එකට ඔපිනියන් එකක් ගන්න පුළුවන් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ අපි සාමාන්‍යයෙන් එක මමත් හිතන දෙයක් මම ඒක නිකන් ප්‍රතිපත්තියක් ඉදලා අනුගමනය කරන දෙයක්. මම කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් ආශ්‍රය කරන්නේ මට වැඩිය පියවරක් හරි උඩින් ඉන්න කෙනෙක්ව. මට වැඩිය පියවරක් හරි උඩින් ඉන්න කෙනෙක්. ඒක විවිධ ශාස්ත්‍ර වලින් වෙන්න පුළුවන්. අධ්‍යාපන මට්ටමින් වෙන්න පුළුවන්. අත්දැකීම් වලින් වෙන්න පුළුවන්. දැනුමෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තීන්දුව తీරන ගද්දී ගන්න නිවැරදිතාවය මත වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මට වැඩිය ආතල් එකේ ඉන්න එකෙක් වෙන්නත් පුළුවන්. හරිද? කොහොම හරි මට වැඩිය ටිකක් උඩින් ඉන්න කෙනෙක් තමයි මම හැම වෙලේම ආශ්‍රය කරන්නේ. එතෙන්දී වැරදියට අදහස් කරගන්න එපා. සල්ලි ගොඩක් තියන අය නෙමෙයි මම ආශ්‍රය කරන්නේ. positive vibes. හරියට හරි. කවුරු හරි හිතනවා නම් තමන් යාළුවා කරගන්න ඕන හොඳ සල්ලිකාරයෙක් කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම එකක් නෑ නේ. ඔව්. මේ මට මිනිස්සු බයිනවා මම්ම කිව්වා කියලා ඔයා කියන්නේ. මේ මට හරි අතන අපි කතා කරන වෙලාව පොඩ්ඩක් බලා ගන්නත් ඕනේ කොච්චරලා කියලා. හරි. මට මේ මර්ගේ අර සිටුේෂන් එකත් එක්ක මට හම්බෙලා තියෙන්නේ ඔක්කොම යාළුවෝ. දැන් මගේ හොඳම යාළුවෝ ගත්තොත් ගොඩක් ඉන්නේ ඔක තියෙන ඔක්කොම ඩොක්ටර්ස්ලා. ඉස්කෝලේ යන කාලේ යාළුවෝ ගත්තොත් එක්කෙනෙක් ඩෙන්ටිස්ට් අනිත් එක්කෙනා ලෝයර් කෙනෙක්. ඉතින් ඒ වගේ මට ඇකඩමික් ප්‍රොෆෙෂන්ස් වල ඉන්න කට්ටියම තමයි ඉතින් මට මගේ හැටියට ඉතින් මට හම්බ වෙන්නේ. ඉතින් ඒ එහෙමයි. ඉතින් ඒගොල්ලෝ ඉතින් හරි විශ්වාසවන්තයි. මම මොකක් හරි තීරණයක් ගන්නවනේ ඒගොල්ලන්ට කියන සමහරට ඔයාලට කියන්න නැති දේවල් එයාලට කියන. විශේෂයෙන් ගෑනු ළමයින්ට එහෙම පොඩක් තියෙන්න ඕනේ. ටිකක් අර ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස් ලැබෙයි සර්කල් එක තෝරගත්තේ. ගර්ල් ටොක්ස් ද ගර්ල් ටොක්ස් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයට තේරෙන්නේ නැති. ඒක තියෙනවා කතන්දර තියෙනවා. මොකක් හරි උන ගමන් ටටටටට ගාලා ඒක තමයි. අර ඕගොල්ලන්ගේ මොනවා ඒ කියන්නේ ඔය මේ Facebook කලේම තියනවා නේද නිකන් එහෙම නම. නෑ එහෙමව තියනවලු. ආව්. ඔයා නැද්ද ඒක මම කියන්නේ පොඩි හරි ඒ කියන්නේ ගෑන් ළමයින්ගේ දේවල් විතරක් කතා කරන ඒ ගෑන් ළමයි විතරක් ඉන්නවල ඔහෙම තියෙනවා කියලා මම දැකලා තියෙන හැබැයි මම එහෙම නෑ ඒවල. මම ඉන්නේ මම කියන්නේ WhatsApp වගේ ඒ වගේ group chats තියෙන්නේ මගේ යාළුවන්ගේ ඒ කාලේ හිටපු යාළුවන්ගේ group chats තියෙනවා.
ඔයාලට තියෙනවනේ මන්ද හිතා ගන්න පුළුවන් කොල්ල මොනවද chat වල කතා ගන්න කියලා. හරියට හරි. මම ප්‍රශ්නයක් අහන්න. මම මේක දැක්කා මේ ට්‍රෙන්ඩ් එකක් යනවා. ඔයා මට ඔයාගේ ෆෝන් එක දුන්නොත් ඔයා මට ලව් කරන්නේ ඔයාගේ බ්‍රවුසර් හිස්ටරි එක බලන්නද නැත්නම් ඔයාගේ යාළුවොත් එක්ක තියෙන group chat බලන්නද? අනවශ්‍ය ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක්. මොකද්ද දෙන්නේ? අයියෝ ප්‍රශ්න. බ්‍රවුසර් හිස්ටරි එකද? මම සර්ච් කළා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා තියෙන්නේ මොනවද කියලා බලන්න. Google හිස්ටරි එකද? බ්‍රවුසර් හිස්ටරි එකද? නැත්නම් chat එකද? group chats නැත්නම් chat history ද? ඔව්. chat history කියන්නේ මෙහෙම යාළුවොත් එක්ක මම මේ කියන්නේ. අර ඒක වෙනම මගේ නම් කතාවක්. ඔයාලට දැනුත් දාන්න පුළුවන් මගේ මම හිතන්නේ WhatsApp එකේ මම ලැප්ටොප් එකත් log වෙලා ඉන්නවා මම. දෙකම අවුලක් නෑ ඉතින් මගේ නම් group chat දෙන්න බෑ. අපේ මෙහෙමයි කියවන්න ජජ් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඒ බව අන්න මැරුණත් මං කියන දෙන්නේ. මගේ ෆෝන් එක මගේ යාළුවෙක්ට දෙන්න. යාළුවොත් එක. කොල්ලොත් එක chat නෑ බය වෙන්න එපා. මට වෙලාවක් නෑ. මට කිසි interest එකක් නෑ. ඒක කිසිම ප්‍රශ්න නෑ. මේ girls ලත් එක්ක කතා කරලා තියෙනවා බලන්න බෑ. මේව දේවලුත් තියෙනවා නේද? ඔය අපේ තියෙනවා මම යාළුවන්ගේ ගෑනු ළමයි ගොඩක් මං කියන එකට agree වෙයි. කොල්ලොත් එහෙම තමයි ඉතින්. ඔය අපේ තියෙන්නේ අපි ගොඩක් වෙලාවට ටෙක්ස් කරන්න එහෙම ආස කට්ටියක් නෙමෙයි පිරිමි ළමයි කියන්නේ. ඔව්. ගෙල්ලන්ගේ ටිකක් පොඩක් ඕන ඩෙෆිනිෂන්. ඔව් මේ මෙච්චර විතර ඡේද යන්නේ. ඔල්ලෝ නම් එහෙම මම නම් දන්නේ එහෙම ටයිප් කරන්නේ අපි නම් අන්න ඒකම තමයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඕනේ. රයිට්. ඇහුම් කන් දෙන්නේ. සමහරවල් පිරිමි පාර්ශවය එහෙම මේ ඇහුම් කන් දෙන්නේ නැහැ. සීසනල් ෆ්‍රෙන්ඩ්ස් කියලා ඉන්නවනේ. ඔව්. ඒ කියන්නේ මම දැකලා තියෙනවා සමහරලාවට තමන්ගේ ජීවිතේ සදාකාලික කියලා යාළුවෝ නැහැ. ඒතනදි වෙන්නේ ගොඩක් වෙලාවට එක කාලයකට එක යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අයින් කරනවා. තව කාලයකට තව යාළුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලොත් සම්පූර්ණයෙන් අයින් කරනවා. ඊට පස්සේ එහෙම ජීවිතයේ අධියරෙන් අධියර ඒ බස් එකට ගොඩ වෙනවා බස් එකෙන් බැහැලා යනවා. බස් එකට එනවා බස් එකෙන් බැහැලා යනවා. අපි දැකලා තියෙනවා එහෙම කට්ටිය. ඔයා හිතන්නේ ඒක හොඳද නරකද? ඒක මෙහෙමයි ඒක හැම සීසන් එකටම එහෙම වෙනවනේ. ඒ කියන්නේ දිගටම එහෙම වෙනවනේ ඒක ප්‍රශ්නයක්. හැබැයි ඕන කෙනෙක්ට එහෙම සිටුේෂන්ස් වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාටත් එහෙම මට එහෙම වෙලා නැහැ. මගේ ඉතින් යාළුවෝමයි අලුතෙන් හදාගන්න ඒවත් ඉතින් දිගටම තියෙනවා. අර සමහර අයට ඉතින් අර එක සිටුේෂන්ස් වලදී හම්බුණාට අර දිගටම ඒ කෙනාගේ ලයිෆ් ස්පෑන් එක ගත්තාම හැම යාළුකමක්ම නිකන් අවුරුදු කීපය ඊට පස්සේ මූණ බලන්නේවත් නැත්තම් ඒකත් අවුලක් නේ. අනිවාර්යයෙන්ම. එතනදී මම හිතන දේ තමයි එතකොට අර යාළුවන්ට දොස් කියන්න එපා. තමන් ගැන තමන්ම චුට්ටක් සොයන් අධීක්ෂණයක් කරලා බලන්න. Take a look at yourself. හරියට. තමන් පොඩ්ඩක් තමන්ගෙන් එළියට ඇවිල්ලා තමන් දිහා බලන්න. මට මෙහෙම වෙන්නේ මගේ මොන හරි අවුලක් ඇතිද? මගේ මොනවාද වෙනස් වෙන්න ඕනේ? නැත්නම් යාළුවෙක්ගේ හිටම හොඳම යාළුවෙක්ගෙන් අහන්න. ඔයා අවංකව කියන්න. මගේ මොනවාද වෙනස් වෙන්න ඕනේ? මගේ හැදෙන්න ඕනේ මොනවද කියලා අහන්න. එහෙම හදලා අහලා වෙනස් කරගන්න. මොකද මම හිතනවා මේ ලෝකේ හුදකලාව ජීවත් වෙන්න බෑ. අපිට යාළුවෝ ඕනේ. ජීවිතේට යාළුවෝ ඕනේ. විශේෂයෙන් දෙමව්පියොත් ළමයි හදන නිකන් එහෙම ඉන්නවට නැතුව විශේෂයෙන් ටීනේජ් ඒ කියන්නේ අර යෞවන මොකද ඒකට කියන්නේ නව යෞවන විය කියලා කියන්නේ. නව යෞවන වියේ ඉන්නකොට තමන්ගේ දුව පුතා ආශ්‍රය කරන්නේ කවුද කියලා බලන්න ඕනේ. ඒක මේ ඇලෑන හොයනව නෙමෙයි. පොඩි චුට්ටි සයිට් අයිඩියා එකක් තියාගන්න ඕනේ. මගේ මේගොල්ලෝ ආශ්‍රය මෙයාව ආශ්‍රය කරන මම කියලා. මොකද අපි ඉස්කෝලේ ගිය කාලෙට වැඩිය අපේ යෞවන කාලෙට වැඩිය දැන් තියෙන භයානකකම් බොහෝමයි සමාජයේ දකින්න තියෙන. ඒක හරිම ඒක ගොඩක් වෙලාවට ඒ දේවල් වලට යොමු වෙන්නේ පහසුවෙන් යන්න පුළුවන්. පහසුවෙන් යන්න ප්‍රධාන හේතුව තමයි යාළුවෝ. යාළුවෝ නිසා තමයි. එහෙමයි කියලා අම්මලා තාත්තලා කවුරුත් ආශ්‍රය කරන්න එපා. ඔයා ගෙදරටලා ඉන්න. ඔයාගේ හොඳම යාළුවා. ඔය සමහර ළමයි ඉන්නව නේද? මට යාළුවෝ නෑ. මගේ හොඳම යාළුවෝ දෙන්න තමයි අම්මයි තාත්තයි කියලා කියනවා නේද? ඒක මාර ටොක්සික්. මට ඒක මම දැකලා තියෙනවා. මොකද ඒ ළමයි දෙමව්පියෝ නැති කාලෙකදී. ඒක වැරද්ද වෙන්නේ මෙතනදී. අම්මයි තාත්තයි නැති කාලෙදී ඒ ළමයි හරි අසරණ වෙනවා. ඒ ළමයා
තනි වෙනවා. ඔව්. මොකද එයා දන්නේ නෑ එයාගේ ලෝකේ හරි චූටිනේ. අම්මයි තාත්තයි මමයි. එහෙමනේ තියෙන්නේ. අම්මයි තාත්තයි මමයි. අම්මයි තාත්තයි නැති කාලෙදී මට මොකද වෙන්නේ කියලා ඒ ළමයට හිතා ගන්න බැරි වෙනවා. ඔව්. ඒකෙන් හින්දා දෙමව්පියෝ ආත්මార్థකාමී වෙන්නේ නැතුව ඔව්. නේද? අම්මයි තාත්තා එක්ක යාළුකමක් තියෙන්න ඕනි තමයි ඕන දෙයක් කතා බහ කරන්න පුළුවන් වගේ එහෙම එන්වයරන්මන්ට් එකක් ගෙදරකදී තියෙන්න ඕනේ. හැබැයි ළමයාව රෙස්ට්‍රික්ට් කරන්න හොඳ නෑ යාළුවෝන්ව තව අඳුන ගන්න කියලා එහෙම ඒක අර සමාජයට බය වෙන්න කියන එක ඔලුවට දාන්න හොඳ නෑ. හරියට හරි. පොඩක් ගයිඩ් කරන්න ඕනේ පිටිපස්සේ ඉඳන්. මේ ලෝකේ අපි මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ. දේවල් ඉගෙන ගන්න ඕනේ. පාඩම් ඉගෙන ගන්න ඕනේ. මං කිව්වේ මගේ ජීවිතේ මං අර එක මිනිස්සෙක් අයින් කරා කියලා. ඔව්. හරිද? මට දැන් හරි. දැන් ඔලුවට ආව මට කවුද කියලා. කොණ්ඩේ කවන මිනිස්සෙක්. ඒ මිනිස්සයාට මං ජීවිතේ සෑහෙන උදව් කරලා තියෙනවා. හරිද? සෑහෙන උදව් කරලා තියෙනවා. හැබැයි ඒක අවස්ථාවකදී ලොකු වංචාවක් කරනවා. ඒ වංචාව පියව ගන්නවට යනවට වැඩිය පියව ගන්න යනවට වැඩිය ඒ ගමන මම ඒකෙන් පාඩමක් ඉගෙනගෙන එතනින් අතාරින එක තමයි මගේ ජීවිතේ තියෙන සැහැල්ලුව. ජීවිතේ තියෙන සැහැල්ලුව. ඒක මත්තෙම නැහින් නැතුව ඒකෙන් තියෙන සැහැල්ලුව. ඒ හැබැයි එතනින් මම පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒක මට මාර ජීවිතේ මාර පාඩමක්. ඒක ලයිෆ් ලෙසන් එක. හරියට හරි. ඉතින් ඒක නිසා ජීවිතේ තමන්ගේ යාළුවෝ තෝරගද්දි හරීම මේ පරිස්සම් වෙන්න ඕන. අන්තිමට මං අහන්න ප්‍රශ්නයක්. ඔයා හිතන්නේ දැන් ඔයාට ඉන්න වැඩියෙන්ම ගෑනු ළමයිද නැත්නම් පිරිමි ළමයිද යාළුවෝ? මට මං හිතන්නේ කෙල්ලෝ වැඩිද මන්ද. මෙහෙමයි. ක්ලෝස් සර්කල් එකේ ඉන්නේ මාර ක්ලෝස් සර්කල් එකේ ඉන්නේ කොල්ලෝ. ඔව්. හරිද? මගෙත් එහෙම. නමුත් ජෙනරලි ගෑන් ළමයි යාළුවෝ ගොඩක් ඉන්නවා. අර අපි කලින් වීඩියෝ එකේ කතා වුණා වගේ මිශ්‍ර පාසලක හිටියේ. එහෙමත් එක්ක ගෑන් ළමයි ගොඩක් යාළුවෝ ආශ්‍රය කරනවා. හැබැයි අර ඉන්න අර පුදුම ක්ලෝස් සර්කල් එක කියන එකේදී ඒ කියන්නේ ජීවිතේ ඕන දෙයකට හරිම සරලව අපි අපේ ජීවිතේ අපිට තිබුණු කරදර අපිට ආපු කරදර තියෙනවානේ. අම්මා තාත්තා දුව වගේ දේවල් වලදී. සමහර දේවල් මම දන්නෙත් නෑ ඒ අවසන් කටයුතු මාර්ග කටයුතු ඒ ඔක්කොම යාළුවෝ තමයි රෙඩි කරලා තියෙන්නේ. ඒ තැන් වලට ගිහිල්ලා මොලේ කල්පනා කරලා අතන්ට ගියා මෙතන්ට ගියා මේක බලන්න. මේ වෙලාවේ අපි හරි ඊඩනේ ජීවිතය අපහසුතාවන් මුහුණ දෙනවා. ඒව සේරම කරන්නේ යාළුවෝ. අන්න උන් තමයි මම සාමාන්‍යයෙන් ජීවිතේ ඉස්සරහට අරගෙන යන යාළුවෝ. මගෙත් එහෙමයි. කතා කරපුවම ටක් ගාලා එනවා. මොකද්ද කරදරේ අර එහෙම ඕන දෙයකට ඉන්න යාළුවෝ ඉතින් ඉන්නවා. ඉතින් යතින් බලද්දි හරිම වාසනාවන්තයි මමත් ඔයත් දෙන්නම. මට ඇත්තටම ගෑනු ළමයි තමයි අර ළඟින්ම අර ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කියන එක මම හිතන්නේ කෙල්ලොන්ට ඒක ඕනේ. ගර්ල්ස්ලට ඕනේ ඒක. ඒක මට මොකද මම ඉන්ටර්න්ෂිප් එකේ පළවෙනි මාස 6 මට මේ හිටියේ මම තමයි එකම ගර්ල් වගේ හිටියේ අනිත් අය ඔක්කොම බොයිස්ලා හිටියේ. මොකද දැන් ගෑනු ළමෙක් අර යාළුවෙක් නැති එක හරියට දැනුණා. ඊට පස්සේ අන්තිම මගේ සෙකන්ඩ් අපොයින්ට්මන්ට් එකේ තමයි මට දිව්‍යව හම්බුනේ. ඉතින් මට අම්මෝ ඒක ලොකු දෙයක් අර ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න එක. දැන් මම හිතන්නේ ඔයාලටත් අර කොල්ලෙක් අර කොල්ලෝ එක යාළුකම කියන එක ගෑනු ළමයි එක එහෙම නෙමෙයි. අර හොඳට අර බොන්ඩ් වෙන්න පුළුවන් ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඉතින් අර එකම සේම් සෙක්ස් ෆ්‍රෙන්ඩ්ස්ලා තමයි ඉතින් මම හිතන්නේ. හරියට හරි. අපි අපේ කතාව එන් කරන්න ලෑස්ති. ඊට කලින් අන්තිම දාඩ. ඕගොල්ලොන්ටත් ඇති මේ වගේ අත්දැකීම්. ජීවිතේ හම්බෙලා තියෙනව නේද? අර තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් හරි බෝයි ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් හරි හැමදාම එකම බූට් එක කනවා. එහෙම නැත්නම් හැමදාම චීට් කරලා හරි හැමදාම ඒක ඒ අෆෙයාර් එක ඉවර වෙනවා. ඒ දුක අහන් ඉන්න යාළුවෙක් ජීවිතේ ඉන්නවනේ හැමදාම. ඔව් සමහර වෙලාවට මෙහෙමයි දැන් මොකක් හරි එකට වෙලා දැන් අපිත් ඒ පාර්ට්නර්ට කැමති නැහැ. අපි දැන් යන්තම් ඔන්න බ්‍රේක් අප් වුණායින් පස්සේ අම්මෝ අපි කැමති නැහැ කියලා කිව්වම පස්සේ අනිත් පැත්තට ගිහලා යාළු වෙන යාළුවොත් ඉන්නවනේ. ඒතර අපි වැරදිකාරයෝ. ඔතන හරිම පව් යාළුවා කවුද දන්නවද? තමන්ට පාර්ට්නර් කෙනෙක් නැහැ. තමන්ට හොයාගන්න වෙලාවකුත් නැහැ. හැමදාම අනිත් අයගේ ආදරය වෙනුවෙන්ම අනිත් අයගේ අපහාස වෙනුවෙන්ම අප කැප වෙලා කටයුතු කරනවා. මුළු ජීවිත කාලෙම මේගොල්ලෝ වෙනුවෙන් තමයි කරන්නේ. හරි. එතෙන්ද කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඔය ගොඩක් වෙලාවට යාළුවෝ කියනවානේ හරි මචං මෙහෙමයි. දැන් ඒක ඉවරයි. දැන් ඔතනින් ඔයා මූව් ඔන් වෙන්න ඕනේ. ඔතනින් ඔයා ඉස්සරහට යන්න ඕනේ. හා මං යන්නම් හරි මං ආයේ ඒක කරන්නේ නැහැ කියලා ආයිමත් ඒකම කරනවා. මම දැකලා තියෙනවා මේ යාළුවා. හරි. ආයි මේක කරනවා. අර යාළුවා අර කියපු ඔක්කොම වචන ටික වතුරේ. හරිද? එහෙම වෙන්න එපා. එහෙම යාළුවෙක් ඔයාට ඉන්නව නම්
පළවෙනි පාර chance එක දෙන්න. දෙවෙනි පාර chance එක දෙන්න. තුන්වෙනි පාර chance එක දෙන්න. ඊටත් වැඩිය toxic වෙවි යාගේ toxicity එක ඔයා apply කරගන්න එපා ඔයාගේ ජීවිතේට. උදේ නැගිටලා යාළුවගේ දුක අහන එකම නම් හැමදාම කරන්නේ. අවස්ථාවක් දෙන්න, දෙකක් දෙන්න, තුනක් දෙන්න. ඊට පස්සේ කියන්න අනේ මචං මට නම් බෑ කියලා. එතනින් අයිගෙන මොකද හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකකුයි ටොක්සික් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් අතර ඔයාගේ ජීවිතේ ලස්සන වෙනවද කැත වෙනවද කියලා හේතු සාධක වෙන ප්‍රධාන කාරණා ගොඩක් තියෙනවා. ඒක නම් මම නම් හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒක තමයි මං හිතන්නේ යාළුවෝ තෝරගද්දි අපි හරිම පරිස්සම් වෙන්න ඕන කියලා කියන්නේ. දැන් මම හිතන්නේ ගොඩක් යාළුකම් අර කන්ටිනියු වෙන්නේ මීම්ස් වල මීම්ස් හින්දා රීල්ස් හින්දා ඔය ෂෙයා වෙවි ටැග් වෙවි ඒ කොන්වර්සේෂන් එකක් නැති වුණත් අර කනෙක්ෂන් එක තියෙනවා ඔය කමෙන්ට් කර කර අර ටැග් කර කර අර රිලේට් කරන්න පුළුවන් දේවල් ටැග් කර කර ඉතින් එහෙම ගලාගෙන යන ඒවත් තියෙනවා. හරියට හරි. ඉතින් අපි අපේ කතාව අද මෙතන ඉවර කරන්න ලෑස්ති. අපිට කියන්න තියෙන මෙච්චරයි. අපේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක කළා. යාළුවෝ ජීවිතේට ඕනේ. යාළුවෝ තෝරගද්දි තාම ප්‍රවේශම් වෙන්න ඕනේ. තෝරගන්න යාළුවා මගේ ජීවිතේ ලස්සන කරනවද නැත්නම් මගේ ජීවිතේට එලියක් එනවද නැත්නම් අඳුරක් එනවද කියන එක අවබෝධ කරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙන්න ඕනේ. ඒ වගේම දෙමව්පියෝ විදියට වැඩිහිටියෝ විදියට තමන්ගේ දුව පුතා නැත්නම් නංගි මල්ලි ආශ්‍රය කරන්නේ කාවද? ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොයි වගේද? යන්නේ එන්නේ කොහෙද කියන වග පිළිබඳ පොඩි හරි අවබෝධයක් තියාගන්න ඕනේ. මොකද ජීවිතේ මම දැකපු ඉගැන මම චූටි උදාහරණයක් කියන්නම්. මම කියනකන සචනිත් දන්න අපේ හැරද අපි ඉස්සර හිටියා අපි ඉගෙන ගත්තා අපි යාළු ගොඩක් කට්ටියකට හිටියා. එතන හිටියා ඇත්තටම අපිට මම කියන්නේ පොඩි කාලේ බලපින් නම් ගම් මෙහෙම කියලා කියන්න බෑ ඇත්තටම කියන්නේ ඒකත් එක පොඩි අසාධාරණයක් වෙනවනේ. ඕගොල්ලෝ දන්න කියන දැන් කලා ශාස්ත්‍රයේ ඉන්න බොහෝ පිරිසක් අපි එක චූටි කාලේ එක පන්තියක හිටියා. එතන හිටියා අපිට වැඩිය බොහොම මට වැඩි අවුරුද්දක් විතර වැඩි බං. සචින එහෙම දන්නවා මොකටද දන්නවා කට්ටිය අපි ඔක්කොම දන්නවා. අපිට වැඩිය ඊටාම දක්ෂ හරිද? අපි ටැලන්ට් එකෙන් 90යි නම් 100ක් 98ක් ගන්න කොල්ලෙක් හිටියා. හරිද? ඒ ළමයා ඇත්තටම විනාශයටම ගියා. අද හිටියානම් එයා මාර දක්ෂ නළුවෙක් වෙන්න පුළුවන්, දක්ෂ ගායකයෙක් වෙන්න තිබ්බා. මාර ටැලන්ටඩ්. ඒ කියන්නේ মালටි ටැලන්ටඩ් කොල්ලෙක්. හරිද? කොල්ලා පෙනුමෙනුයි, එතකොට ටැලන්ට්ස් වලිනුයි හැමදේම ඉස්සරහ හිටියේ. හැබැයි අපේ අස්පනා පිටම යාළුවෝ නිසා, වැරදි ආශ්‍රය නිසා එයාගේ මුළු ලයිෆ් එකම හරීම දැන් මොනවා කරනවද දන්නේ නැහැ. හොඳ වැදගත් දෙමව්පියන්ගේ වැදගත් දරුවෙක්, හොඳ ඉස්කෝලේකට ගිය දරුවෙක්. හොඳ ඉස්කෝලේකට හොඳ කොළඹ හොඳ පාසලකට ගියපු කොල්ලෙක්. ඉතින් එහෙම වෙච්ච දේවල් තියෙනවා. ඉතින් අපි ඒ ඔක්කොම වෙන්නේ යාළුවෝ නිසා. දැන් මේක ඉවරලා අහන්නේ කවුද කියලා මටත් ඒක හිතා ගන්න බෑ. එහෙම දේවල් අපි අපේ ජීවිතේ දැකලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ යාළුවෝනේ, යාළුවෝ නැතුව බෑ නේ. යාළුවෝ තමයි හැමදේම ෂෙයා කරගන්න තියෙන්න ඕනේ. ඔයාලටත් එහෙමයි, මටත් එහෙමයි. අවසාන වශයෙන් මොකද කියන්නේ? යාළුවෝ ඕනේ. නැතුව බෑ. නැතුව බෑ. මන් නම් බෑ. හරියට හරි. ඉතින් මේ දැන් ඔයාගේ එහෙම තියෙනවද? මම මරුණොත් ෆෝන් එක මෙන්න මෙයාට දෙන්න කියලා එකක් තියෙනවා. මමත් අර කියලා තියෙන මිනිස්සෙක් ඉන්නවා මට කියන්න ඒක වෙලා තියෙන්නේ. ඔක තමයි කතාව. අපි යාළුවෝ ආශ්‍රය කරමු, ලස්සන ජීවිතයක් ගත කරමු. හැම වෙලෙම යාළුවෙක් තෝරගද්දී ඔයාට වැඩිය එක ස්ටෙප් එකක් හරි උඩින් ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේට පොසිටිව් දේවල් එකතු කරගන්න පුළුවන් අය විතරක් ඔයාගේ යාළුවෝ කරගන්න. අනිවාර්යයෙන්. හොඳ යාළුවෝ හොඳට සිලෙක්ට් කරලා මොකද ඒක තමයි ඇත්තටම ලයිෆ් එකේ ලොකු ඩිසිෂන් එකක්. තමන් ආශ්‍රය කරන්නේ කවුද කියලා වටපිටාවේ තියාගන්නේ කවුද කියලා ඒක තීරණය ගන්නනේ ඔයාම. යාළුවන්ගෙන් දේවල් ගන්න විතරක් ලෑස්ති වෙන්න එපා. යාළුවන්ට දෙන්නත් ආපහු කරලා ඒගොල්ලන්ට දෙන්නත් බලාපොරොත්තු වෙන්න. එතකොට තමයි මේ යාළුකම් හරිම ස්ට්‍රෝං වෙන්නේ. හරිම ශක්තිමත් වෙන්නේ නේ. ඒ බැඳීම් හිතවත්කම් ජීවිතේ හැමදාම රැඳිලා තියෙන්නේ. එහෙමනම් හොඳ යාළුවෝ හම්බ වෙන හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් සතියන්තයක් වේවා කියලා ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. අපි ගිහින් එන්න. බයි. බයි.